අතරේ මොනාලිසා අලුත් ප්‍රශ්නයක් අරන් ඔන්න ඇවිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. සයිමන් ගොඩක් සතුටු වෙයි අපි යාට පාන් ගෙනාවා කියලා දැනගත්තා. ඔයා මොකද ඒ ගැන හිතන්නේ? බබියා අන්න කුටි පූජාවක් ඇවිදගෙන යනවා. රෝමන් කාර්යෝ දෙකක් කනලාවේ නැත්තම් මට නිකන් කෑවේ නෑ වගේ. අපිව තාම දැක්කේ නෑ අපි හිමීට මාරු වෙමු. බබියා බලාගෙන මම ඉන්නවා. ඔයාලා කියන්නේ එතකොට මගේ පාන් කෑල්ල නැතුණා කියලාද? ඒක ඉතින් මගේ වැරද්දක් නෙමෙයි. රෝමන් බල්ලෝ ටිකක් ඇවිල්ලා අපට අද කළානේ. එයාලා අපිට ඇද කළේ නෑනේ බබියෝ. බුද්ධිමත් සෙබලෙක් වුණාම අඩුම තරමේ පාන් කෑල්ලක් පවා පරිස්සම් කරගන්න පුළුවන් වෙනවා. මොකද වගකීම කියන එක ගොඩක් වැදගත් දෙයක්. අනේ එහෙම කතාවකුත් තියෙනවද? හරි කියවන්න දෙයක් නෑ. මං ගිහලා පාන් කෑල්ලක් හොයාගෙන එන්නම්. චූටි දුවෝ ඉන්න තමයි කලින් පාන් කෑල්ලක් ගන්න ඕනේ. ඒ ඔක්කොම යන්න මගේ පිටින්. මොකක්ද? ආයෙමත් සරයක් ඒ කරදරකාරය තමුන්ලට හොඳටම දෙනුවා නේද? අපි යාලා එනවා දැක්කේ නෑනේ උත්තමාරියනේ. දැක්කේ නෑ කියයි කට්ටිය නෑ කියයි වාසන ලැජ්ජාවක්. තමුන්ලට බැරි නම් මම්ම ගිහින් යාලින්නේ කොහෙද කියලා හොයාගන්නම්කෝ. තාදේව ඒක නම් හොඳ අදහසක් නෙවෙයි. කවුද කිව්වේ මං තනියෙන් යනවා කියලා? අන්න බොස් පරයින්ද ප්‍රශ්නයක් තියෙනවා. එයාලා දැන දාලා යන්න කැමති නෑලු. මෙයාලගේ නම් පුදුම කරදරයක් තමයි තියෙන්නේ. සෙල්ලම් කරලා හරියන්නේ නෑ. එයාලට කියන්නේ යාලා වලන සුප් එකක් හදනවා කියලා. එහෙම හොඳයිනේ. කොහොමද ටික්කා? තමුන් මොනවද මෙහෙ කරන්නේ රෝමන් පොසෝ? මංගව යෝජනාවක් තියෙනවා. තමුන්ට ඕන කරන්නේ මට අභියෝග කරන්නද? මම මෙතනින් එලවලා දාලා බොස් වෙන්න නේද හදන්නේ? නෑ මට ඕනේ. හරි එහෙනම් මං අභියෝගය බාර ගන්නවා. කොහොමද කොහොමද? විශ්වාස කරන්නත් බෑ. එහෙනම් වදින්න. මම මේ හැම දෙයක්ම අතහැරලා දාලා යන්න යනවා. ඔයා තමයි දැන් මේ පාතාලේ ලොක්කා. කිසි සුවයක් නෑ. මට මේවා විශ්වාස නෑ. ටිකට ඕන්න මාළුවෙක් ගෙනාවා මගේ ණය දැන් ඉවරයි. ඒ මීය දැන් මෙතන රජු කරන්නේ. අපේ බොස් දැන් මාරුණා. මොකක්? ඔයාලා මට ගෙනත් දෙන්න ඕනේ කිරි බෝතලයකුයි සැමන් මාළු දෙකක්කෝ. කොපමණිය ගස් ටිකකුත් තිබ්බනම් හොඳයි. ඔයාට තවම හරි වෙන්න තියෙනවද බොස්? ඔව් මට උට වැදගත් රාජකාරියක් පවරන්න තියෙනවා. විසල් කුරුට්ට නැවතිලා ඉන්න තැන මට හොයලා දෙන්න. නියම බොස් කෙනෙක් යන්තම් හම්බුණා. මේ ලොක්කා ඔයාට විශ්වාසයිද අපි මොනවා නිසා හොයාගන්න ඕනමයි කියලා? ආ අපේ උත්තමාගේ තමයි දෙන්න කරපොලේ තාන්ති මොවිදින්න දෙන්න බෑ කියනවා. මොන නිසා ටිකා බලෙන් පහ කරලා. ඊ අපේ නවාතන හොයලා කට්ටිය යොදවලා. මොකක්? ඒ කියන්නේ ටික්ක නෙමෙයි මොනාලිසාට කානෝ පාලනය කරන්නේ. ටික හොයාගෙන ආපහු එයාලා බලය අරන් දෙන්න වෙනවා. මං එයාගෙන දන්නවා. මං හොයාගන්න. අවුලක් වෙන්නේ නැහැ. අවුලක් නැහැ කිව්වා. එහෙනම් ඉතින් මොකද තියෙන අවුල? හරි කලු අපිට බාර පෙන්නන්න. කොහොමද මිත්‍රයා? මේ චීස් කෑල්ලක් වඩ දෙන්නද? කොයිද මේ තකාණියේ දුවන්නේ? ඔයාගේ නැට්ට කලු
මාළු වෙනකන් නමුත් අපින්නේ. මේ මම සීට් එක අතේ ඉන්නේ. ඉන්නේ ඒවා. දැම්මම යනවා. කම්මලි ලෝකේ ජය ගන්න බෑ. දැනීම කියන්නේ වෙනම දෙයක්. මොකක්ද? කොහොමද ටික්කා? අපි ඔයා මෙතන මං ආධ්‍යාත්මික සුවේ විඳිනවා. නාගන්න එකයි මරා ගන්න එකයි නෙමෙයි පුතා ජීවිතය කියන්නේ. හෙට මැරෙයිද කවුද? ගෙනියන්න තියෙන්නේ මෙච්චරයි. ඔයාලට ඕන නම් ඉන්න පුළුවන්. ඈ? මොකද මේ මන් නීතියට වැඩ කරන මී හොරබරු නෑ. මොනාලිසා ජය ගත්ත මං හැමදේම අතහැරියා. එච්චරයි. ඔයාව මොකද පරද්දුවා? අනේ මේ බොරු නැතුව ඉන්න. එයාට ඉතන පාලනය කරන්න දෙන්න බෑ. ඒක මට අදාළ දෙයක් නෙවෙයි. ටිකා ඔයා තමයි මන් දන්න දක්ෂම සටන් කරුවා. ඔයා එයාට පරදින්න නැත්නම් ඔයා දුවමනාවෙන්මයි. ඔයාලා මට හැදෙන්න දෙන්නෙම නැද්ද? මං හිතලමයි පෙරදුනේ. මට පොඩ්ඩක් හුස්ම ගන්න ඕනේ. ඔයා හින්දා අපේ නවාතන දැන් තියෙන්නේ අනතුරේ. එහෙනම් නෙලමු මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. නෑ අපි ඊට වඩා හොඳ වැඩක් කරමු බබියා. සමුන්න මේ මෝඩ කුබ්බෑම හොඳට පිරිසිදු කරලා ගන්න ඕනේ. සින්දු කියන්න පුළුවන් කට්ටිය ඉන්නවා නම් එක්කන් යන්න. මං ගැන සින්දුවක් ලියලා කියවන්න ඕනේ. මොනාලිසා විසේ පුරුට්ටු. ඔයාලා නකහනියක් මෙහෙට ආව පාතාලේ රජිනත්ට හැප්පෙන්නද? නෑ අපි ආව ඔයාව එලවලා දාන්න මොනාලිසා. පරක්කුයි නීති වෙනස්වම. මෙතන තියෙන්නේ මගේ නීතිය. ගිහින් යාලා අල්ලගන්න. ඔයාට අයිතියක් නෑ. මම දැන් මෙතන අයිතිකාරයා ඒ වගේම බොස්. අපිට ඔයාව එලවන්නත් අයිතිය තියෙනවා. ඔය ඉන්න මියු සෙට් එකක් වගේ. බය වෙන්න එපා යාළුවනේ. මං දන්නවා ඔයාලා එළියට ගන්න විදිහ. නැට්ටහකට දුවන් යන එකද? ටික්කා මොනාලිසා නීති වෙනස් කරලා. එයාට ඕන වෙලා තියෙන්නේ කොහොම හරි එතන හැමදාටම අයිති කරගන්න. මොකද්ද ඔයා කිව්වේ? දැක්කනේ ඔයා එතන නැති වුණාම වෙන දේ. කතන්දරේ අමල් පිසෝ. අර මොඩ මොනාලිසා මගේ හොඳ පාඩමක් අද ඉගෙන ගන්නවා. සමුල්ලගේ නායකයා පැනලා ගියාට ඔය සෙට් එක කොහොම ඉන්නවද කිව්වි මට පුදුම සතුටක් දැනෙන්නේ. මේ නීති මට ඕන විදියට හදාගන්න. මොනාලිසා අද ඔයා ඉවරයි. මම ආයෙත් සටනකට අභියෝග කරනවා. ඇයි ඔය තුනදේ අමතක වුණාද? දැන් කතා කරලා ඇති වැඩක් නැහැ. ඔව් ඒ වුණාට මට ගොඩක් දේවල් ආරච්චි. ඇති කිහිම යාව අල්ලගන්න. අල්ලලා පොදලට එළියට ගිහින් දාන්න. ඇයි මොකද? කියන දේ නමුල්ලට ඇහුන්නේ නැද්ද? ඒ කියන්නේ දැන් ඉන්නේ ඔයයි මායි විතරයි. ඒ කියන්නේ ඔයා කන්නයි යන්නේ රජ කෑමක්. මේක කාලා බලනවා. දොර වහලා තියෙන කියලා එයා දැක්කේ නැත්නම් කොහෙද? ඔයාලට මේකට වන්දි ගෙවන්න සිද්ධ වෙයි. වන්දියෙකුත් ඕනනම් මං අරගෙනම දෙන්නම්. හැබැයි ඉතින් ඊට පස්සේ නම් කන්නේ මෙහෙම නෙමෙයි. හොම්බ තලා ගන්න නැතුව යනවා. අපේ ටිකට ගෑවේවා. මං කිව්වේ මේ අපේ අලුත් ලොක්කට. ඔයාලට ස්තුතියි හොඳේ. දැන් ඉතින් අපේ අතර තිබ්බ කතාව ඉවරයි. කළු ණයටගත්තු මාළුව දෙනවා. ඈ? කොහොමද ලොක්කා? අපි මට යාලා ඉන්න තැන හොයාගන්න බැරි වුණානේ. යන්න මගේ තෑරට නොපෙනේ. දැක්කනේ අපි අද බේරුණා. මොන
බඩේට දාලා බඩ බැලෙන්න කන එක තමයි ආධ්‍යාත්මික සුවය කියන්නේ. ඒ උනාට පින් ගහ ගන්න එකයි මරා ගන්න එකයි කුටි දෙන එකයි කුටි ගන්න එකයි කියන්නේ බොරුවක් පුතා. හරියට පාන් මරා. ඒ එකපාරක් පාංගෙන ආවේ නෑනේ. ඔයා තින ලොකු පීඩනයක වගේ සයිමන්. ඔයා පොඩි හිමේකයක් ගන්න. කවදාවත් බඩගින්නේ හමුදාවක් සරණට යන්නේ නේ. ඇටි අම්මා.